දෙවියන් වහන්සේ මාගේ පියාණෝය. ස්වර්ගයේ වැඩ සිටින මාගේ පියාණනි, ඔබ වහන්සේ මාගේ පියාණන් බවත් මම ඔබ වහන්සේගේ දරුවෙකු බවත් දැන ගැනීම කොපමණ සතුටක්ද. මාගෙන යන කුරුසියේ බර උසුලන්නට අමාරු වන අවස්ථාවන් හිඳීද මාගේ ජීවිත මාර්ගයේ අඳුරු බවක් දකින විටදීද පියාණනි, ඔබ වහන්සේ මට ආදරය කරන බව ඔබට මතක් කරන්නට මට අවශ්‍ය වේ. ඔව් ආදර පියාණනි, මාගේ ජීවිතයේ සෑම මොහොතකම ඔබ වහන්සේ මට පියකු වන බවත් මා ඔබ වහන්සේගේ දරුවෙකු බවත් මම විශ්වාස කරමි. රාත්‍රියේ ඔබ වහන්සේ මා ගැන සුපරීක්ෂාකාරීව බලා සිටින බව මම විශ්වාස කරමි. ඔබ වහන්සේගේ අවසරය නැතිව මගේ එක හිස කෙසක්වත් නොවැටේ. ඔබ වහන්සේගේ අනන්ත ප්‍රඥාව නිසා මට කුමක් හොඳද කියා මට වඩා හොඳින් ඔබ වහන්සේ දන්නා බව මම විශ්වාස කරමි. ඔබ වහන්සේ සතු ඇති අසීමිත බලය නිසා ඔබ වහන්සේට නරක දෙයක් වුවද හොඳ අතට හැරවිය හැකි බව මම විශ්වාස කරමි. ඔබ වහන්සේගේ අසීමිත හොඳකම නිසා ඔබ වහන්සේට ආදරය කරන අයට සියල්ලෙහිදීම ඔබ වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව මම විශ්වාස කරමි. එහෙත් මා තුළ ඇති විශ්වාසය, බලාපොරොත්තුව හා ප්‍රේමය වැඩි කළ මැනව. මාගේ ජීවිතයේ සිදුවන සෑම සිද්ධියකදීම ඔබ වහන්සේගේ ආදරය මගේ මඟ පෙන්වන බව දැකීමට මට ඉගැන්වුව මැනව. කුඩා ලදරුවෙක් මවකගේ තුරුලට යන්නාසේ මටත් ඔබ වහන්සේ වෙතට එන්නට ඉගැන්වුව මැනව. දේවි පියාණනි, ඔබ වහන්සේ සෑම දෙයක්ම දන්නාසේක, සෑම දෙයක්ම දකිනාසේක. මා ගැන දන්නවාට වඩා ඔබ වහන්සේ මා ගැන දන්නාසේක. ඔබ වහන්සේට සෑම දෙයක්ම කළ හැකිය. ඔබ වහන්සේ මට ආදරය කරනසේක. මාගේ පියාණනි, ඔබ වහන්සේගේ කැමැත්ත සෑම විටම අප ඔබ වහන්සේ වෙතට යොමු වීම නිසා ජේසුස් වහන්සේ හා මරියෝත්තමාවියන් සමග ඊතා ඕනෑකමින් හා විශ්වාසයෙන් මම ඔබ වහන්සේගෙන් ඉල්ලමි. මේ ඉල්ලීම වෙනුවෙන් එතුමන්ලාගේ ශ්‍රී හෘදයන්ට මා එකමුතු වෙමින් සියලුම යාඥා, මර්දන ක්‍රියා, ක්‍රියාකාරකම් හා මාගේ වගකීම් වලට වඩාත් කැපවීමද ඔබ වහන්සේට ඔප්පු කරමි. ආදර පියාණනි, ශුද්ධාත්මයන්න් වහන්සේගේ ආලෝකය, වරප්‍රසාද හා බලය මාහට දානය කළ මැනව. විශේෂයෙන්ම ශුද්ධාත්මයන්න් වහන්සේ කිසි කලෙක මට අහිමි නොවන පරිදි කවදාවත් එතුමාණන් මා තුල පැවතීම දුර්වල නොවීමටත්
ශුද්ධාත්මයන්න් වහන්සේ තුල මාව ශක්තිමත් කළ මැනව. මාදර දෙවි පියාණනි, ඔබ වහන්සේගේ පුත් ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ ඉල්ලීම ඔබ වහන්සේ වෙත මම යොමු කරමි. ජේසුස් අමිඳුනි, දේවමෑණියන්ගේ හෘදය සමග මාගේ හෘදයත් ඔබ වහන්සේගේ ශ්‍රී හෘදය තුල සංගවා දෙවි පියාණන්ට පිළිගැන්වුව මැනව. මට අවශ්‍ය දේව වරප්‍රසාද මට ලබා දෙනවා සොඳේ. දෙවි පියාණනි, සෑම මිනිසෙකුවම ඔබ වහන්සේ වෙතට යොමු කරගත මැනව. ඔබ වහන්සේගේ පීතෘක භාවය හා දේව කරුණාව මුළු ලෝකයාම ප්‍රශංසා කෙරේවා. මුර්දු පියෙක් මෙන් සෑම මිනිසෙක්ම කොතැනක සිටියත් ඔබ වහන්සේව දැන හැඳින ගැනීවා. ඔබ වහන්සේට ගෞරව කෙරේවා. ඔබ වහන්සේට ආදරය කෙරේවා. සෑම මිනිසෙකුටම වරප්‍රසාද වගුරුවන දෙවි පියාණනි, ඔබ වහන්සේව සෑම මිනිසෙක්ම දැන ඇඳින ගැනීවා. ගරු කෙරේවා. ආදරය කෙරේවා. සෑම පිහිටක්ම ගලා එන ඔබ වහන්සේව සෑම මිනිසෙක්ම දැන ඇඳින ගැනීවා. ඔබ වහන්සේට ගරු කෙරේවා. ඔබ වහන්සේට ආදරය කෙරේවා. ආමේන්. පියාණන් වහන්සේගේ ප්‍රාර්ථනාව. සංඝපුර වැඩවසන දෙවි පියාණනි, අපට කරුණා කළ මැනව. ලෝක ගැලුම් කාරණන් වූ දේව පුතුනි, අපට කරුණා කළ මැනව. සුද්ධාත්මයන්න් වූ දෙවිඳුනි, අපට කරුණා කළ මැනව. සුපිරිසුද්ධ තීත්‍යෝ ඒක දෙවිඳුනි, අපට කරුණා කළ මැනව. විශ්වයේ මෞකාරයන් වූ පියාණනි, අපට කරුණා කළ මැනව. භූලෝකයේ සාමය වූ පියාණනි, අපට කරුණා කළ මැනව. සදාතනික ප්‍රඥාව වූ පියාණනි, අපට කරුණා කළ මැනව. අනත්ත යහපත්කම වූ පියාණනි, අපට කරුණා කළ මැනව. කරුණා ගුණයෙන් සපිරුණු පියාණනි, අපට කරුණා කළ මැනව. සියල්ලේම උල්පොත වන පියාණනි, අපට කරුණා කළ මැනව. අනන්ත කරුණාවන්නා වූ පියාණනි, අපට කරුණා කළ මැනව. අපගේ රාශාධිකාරයන්න් වූ පියාණනි, අපට කරුණා කළ මැනව. සියල් ජනයන්ගේ සම්පත්ති වූ පියාණනි, අපට කරුණා කළ මැනව. සියලුම ජාතීන්ගේ විශිෂ්ට ජයග්‍රහණය වූ පියාණනි, අපට කරුණා කළ මැනව. සියලුම කිතුරුන්ගේ බලාපොරොත්තු වූ පියාණනි, අපට කරුණා කළ මැනව. සුද්ධ සභාවේ අලංකාරය වූ පියාණනි, අපට කරුණා කළ මැනව. රජවරුන්ගේ අලංකාරය වූ පියාණනි, අපට කරුණා කළ මැනව. අසත්‍ය දේව ප්‍රතිමා පරදවන සුළු පියාණනි, අපට කරුණා කළ මැනව. ජනතාවගේ සැනසීමක් වූ පියාණනි, අපට කරුණා කළ මැනව.
පූජකවරුන්ගේ සතුට ආනන්දනය වූ පියාණනි අපට කරුණා කළ මැනව. පෞල් ජීවිතයේ තිලිනය වූ පියාණනි අපට කරුණා කළ මැනව. දිලිඳුන්ගේ සරණය වූ පියාණනි අපට කරුණා කළ මැනව. යෞවනයන්ගේ මඟ පෙන්වීමක් වූ පියාණනි අපට කරුණා කළ මැනව. ළමුන්ගේ මිතුරන් වූ පියාණනි අපට කරුණා කළ මැනව. වහලුන්ගේ නිදහස වූ පියාණනි අපට කරුණා කළ මැනව. අඳුරේ සැරිසනන්ගේ ආලෝකය වූ පියාණනි අපට කරුණා කළ මැනව. දමිත්‍රයන්ගේ ප්‍රඥා වූ පියාණනි අපට කරුණා කළ මැනව. හුදකලා භවයේ බලාපොරොත්තුවක් වූ පියාණනි අපට කරුණා කළ මැනව. අනතුරුවලදී ආරක්ෂකවරයා වූ පියාණනි අපට කරුණා කළ මැනව. දිලිඳුන්ගේ සැනසීම වන්නා වූ පියාණනි අපට කරුණා කළ මැනව. දුකටපත් වූවන්ගේ සැනසීම වූ පියාණනි අපට කරුණා කළ මැනව. බලාපොරොත්තු සුන්නුවන්ගේ පිළිසරණ වූ පියාණනි අපට කරුණා කළ මැනව. අනාථයින්ගේ පිළිසරණ වූ පියාණනි අපට කරුණා කළ මැනව. වියපත් වූවන්ගේ පිළිසරණයක් වූ පියාණනි අපට කරුණා කළ මැනව. මරණාසන්න වූවන්ගේ පිළිසරණ වූ පියාණනි අපට කරුණා කළ මැනව. අපගේ දරිද්‍රභාවයත් පිපාසයත් නිවාද බන්නා වූ පියාණනි අපට කරුණා කළ මැනව. මලවුන්ට ජීවිතය දෙන්නා වූ පියාණනි අපට කරුණා කළ මැනව. සාන්තුන්ගේ මහිම ප්‍රතාපය වූ පියාණනි අපට කරුණා කළ මැනව. ලෝවේ පවවරණ ජයද බාලකෝ ජේසුනි අපට කමා කළ මැනව ස්වාමිනී. ලෝවේ පවවරණ ජයද බාලකෝ ජේසුනි අපේ ප්‍රාර්ථනා සාවදාල මැනව ස්වාමිනී. ලෝවේ පවවරණ ජයද බාලකෝ ජේසුනි අපට දයා කළ මැනව ස්වාමිනී. යාඥා කරම්හ. ආදර පියාණෙනි භූලොවටත් එහි වසන සෑම මිනිසෙකුටත් ඔබ වහන්සේව අවැසී බර සහ විෂ ගෙනෙන වායුවටත් ඔබ වහන්සේව අවශ්‍යයි.